හෙලෝ ආයිබෝවන් ඔයාලා හැමෝටම අද මම ඔයාලට පෙන්නන්නේ අපේ ගෙදර තියෙන මල් පිපෙන ගස් ටිකක් මල් පිපිච්ච ගස් ටිකක් කලින් වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නුවේ මල් පිපෙන්නේ නැති ඇග්ලුනිමා සෝරි මල් පිපෙන්නේ නැති නෙමෙයි මල් ලස්සන නැති කොළ ලස්සන නිසා වවන ඇග්ලුනිමා මේ තියෙන කණේරු එකක් මේක රෝස් පාට එක පොකුරු එක නෙමෙයි මේ පෙති පහේ කණේරු එක මේක පිපුණම හරියම ලස්සනයි සකුර මල් පිපිලා වගේ එක මේක බලල් වලිග මේකට විලා වලිග කියලා කියනවා මේක ගහ පුරාම මල් පිපෙනවා රතු පාටයි හරි මේකේ මේ කප්පාදු කරාම හරිම ලස්සනයි තාම මං ගහ කප්පාදු කරේ නැහැ. ඔයාලට මං ඉස්සරහට කප්පාදු කරලා ලස්සන කරලා ගහ පෙන්නන්නම්. මේ තියෙන පෙටුනියා එක මේකේ කලර්ස් ගොඩාක් තියෙනවා. හැබැයි මල් ළඟ තියෙන මේ කලර් එක විතරයි. මේ ශාකය නම් හදන්න හරිම ලේසි. ඉතාම අඩු කලකින් හැදෙනවා. ඒ වගේ විකුණුටම මල් එනවා. හැබැයි වතුර නැතුවත් බෑ ඇතුවත් බෑ. මේක හැංගින් ප්ලාන්ට් එකක් විදිහට හදන්නත් පුළුවන්. එහෙමත් ලස්සනයි. මේ තියෙන වින්කා කලර්ස් ගොඩාක් තියෙනවා. මගේ ළඟ දෙකක් තියෙනවා. එකක මල් නැහැ තාම. මේක විතරයි තියෙන්නේ. මේක හැබැයි පැවමුඩ රොතු දෙන ගහ පුරාම මල් පෙරෙන්න හැදෙන ශාකයක්. මේ දවස්වල වැහි ගතිය නිසා මේක එච්චරම මල් නැහැ. මේ රුක්කත්තන මේකත් පැවමුඩ රොතු දෙන ශාකයක්. ගහ පුරාම මල් තියෙනවා හරිම ලස්සනයි. මල් වට්ටියක් කඩා ගන්න බුදුහාමුදුරන්ට පූජා කරන්න කියාපු ගහ මේක. ඇත්තටම හරිම ලස්සනයි ගහ පිරෙන්නම මල් පිපිලා තියෙනවා. සුවඳක් තියෙනවා. මේක බෝගන් වෙලා එක. මල් ළඟ බෝගන් වෙලා වර්ග ගොඩාක් තියෙනවා. හැබැයි මම එච්චර මාස නැහැ. මොකද මේකේ මල් පිපෙන්නේ කාලෙකට. මල් තියෙන කාලෙට විතරයි මේ ගහ ලස්සන. ඊට පස්සේ අර කටුත් එක්ක එච්චර ලස්සන නැහැ ගහ. ඒ නිසා මම එච්චරම බෝගන් වෙලා වලට ආස නැහැ. මේ තියෙන්නේ වතු සුදු. ඇත්තටම මේක පිපුණම වතු සුදුම තමයි. සුදු පාට ලස්සනයි පොකුරු වතු සුදු එක. මේක සුවඳක් තියෙනවා. මේකේ කාලයකට තමයි ඒත් මල් පිපෙන්නේ හැමදාම මේකේ මල් නැහැ. හැබැයි ඒ වගේම දලඹුවත් වහනවා. දලඹුව වැහුවම කොළ ටික ඔක්කොම සවුත් වෙලා නඩු විතරයි ඉතුරු වෙන්නේ ආයෙ මල් හැදෙනවා. මේ තියෙන්නේ එක්සෝරා. මේ පොඩිම එක්සෝරා එක මේක එක සයිස් වලින් තියෙනවා එක කලර්ස් වලින් තියෙනවා මේ තියෙන්නේ චූටි මේක කප්පාදු කරන්න පුළුවන් අර වැටවල වලට මේ හිටවන්නේ ඒ වගේ එකක් ලස්සන වැටක් හදන්න පුළුවන් අවුව තියෙනවා නම් ගහ පුරාම මල් පිරෙනවා මේ තියෙන්නේ පොඩි කළු කුඹියකුත් ඇවිල්ලා යා ලොකු වෙලා කඩියක් සයිස් වල සෝම් කරපු නිසා මේ තියෙන තව ලස්සන චයිනීස් වයලට් එක මේක බලන්න ලස්සන දම් පාටක් තියෙනවා. ඒ දම් පාට වටේට සුදු පාට ෆ්‍රේම් එකක් තියෙනවා. ඒකේ මාරම ලස්සනක් මේ පැලයට ඇවිල්ලා තියෙනවා මලට. මේක හැංගින් ප්ලාන්ට් එකක් විදිහට හදන්න පුළුවන්. හැබැයි මේක තියෙන්නේ නම් බීම මම ඉස්සරහට හැංගින් ප්ලාන්ට් එකක් විදිහට හදලා පෙන්නන්න. මේක තියෙන දැසමන්. ඒක හරිම ලස්සනයි බුදුහාමුදුරන්ට පූජා කරන්න මේ වගේ ගහක් ඔයාලා හදාගන්න. මම හිතන ගොඩක් අයගේ වල තියෙනවා. හරිම සුවඳයි. මේක පිපුණම හැන්දෑවට මුළු ගෙදරම මිදුලම සුවඳ කරනවා. හැමදාමත් මල් තියෙනවා. ගහ පිරෙන්න මලුත් හැදෙනවා. හැබැයි අවුවේ තමයි මෙයා ඉන්න කැමති. ඒකට තමයි මල් දෙන්නේ. වතුර හෝස් එක ස්ප්‍රේ කරලා ගන්නව නම් ගොඩක් මල් වලට ගන්න පුළුවන් ස්ප්‍රේ. ගොඩක් මල් වලට වතුර ස්ප්‍රේ කරලා ඇල්ලුවම මේ මල් ගස් වලට මල් එනවා වැඩි. ඒ තියෙන්නේ යට වැටෙන සුදු පාටට. මෙතන රෝස වර්ග 4ක් තියෙනවා. ඔය තියෙන්නේ ඉස්සෙල්ලම තියෙන්නේ මේ හැම ගෙදරකම තියෙන සාමාන්‍ය රතු රෝස එක. ඒක ගොඩක් මල් තියෙනවා ලස්සනයි. ඒ වගේම ඊට පස්සේ තව තියෙනවා රෝස පාට අර කපුරු මල වගේ එක තියෙනවා. තව රෝස පාට පෙති අඩු මලක් තියෙනවා. තව රතු පාට නිලුම් රෝස එකක් තියෙනවා. මෙතන පේන්නේ රතු පාට නිලුම් රෝස එක අර එහයින් තියෙන එක ඉතින් පේන්නේ නැහැ. අර එහයින් තියෙන රතු පාට එක රෝස වර්ග 4ක් තියෙනවා. මේ කපුරු වගේ රෝස එක හරි ලස්සනයි.
ඒක පෙති චූටි පෙති ගොඩාක් තියෙනවා අර කපුරු මල වගේ. ඒකේ මලුත් ගොඩක් හැදෙනවා හරිම ලස්සනයි ඒක. මේ තියෙන මගේ පොණ්ඩ එක මේ පොණ්ඩ එක ගොඩක් තිබ්බා. ඒක වඳුරු පෙල්ලලා බිඳලා දැන් එකයි තියෙන්නේ. ඒකේ කලර්ස් දෙකම අනිත් තියෙනවා සුදු සහ රෝස. මේකේ මේ අයිතිකාරයත් ඇවිල්ලා. ඉතින් යාළුවනේ මම මේ පෙන්නේ මල් ළඟ තියෙන මල් පිපෙන මල් ගස් ටිකක්. තව ගොඩාක් තියෙනවා මල් පිපෙන සහ නැති ඒවා. මම ඔයාලට ඉස්සරහට වීඩියෝ වලින් පෙන්නන්නම්. දැනට මේ ඇතිනේ. එහෙනම් මම ගිහින් එන්නම්. වීඩියෝ එක ඔයාලා බලුවට ගොඩාක් ස්තුතියි. subscribe කරගෙන යන්න. ඉස්සරහට මගේ සියලුම වීඩියෝ බලන්න පුළුවන්. thank you.